ඔයා අලුතෙන් ලැප්ටොප් එකක්, මොබයිල් ෆෝන් එකක්, එහෙම නැත්නම් Wi-Fi router එකක් මිලදී ගත්තොත් ඒකේ Wi-Fi 5, Wi-Fi 6, 2.5 GHz, 5 GHz කියලා ගොඩක් දේවල් තියෙනවා. මේවා ඇත්තටම මොකද්ද? මේ Wi-Fi 5, Wi-Fi 6, Wi-Fi 6E කියන්නේ Wi-Fi එකේ ස්ටෑන්ඩඩ් එක. හැබැයි 2.5 GHz, 5 GHz කියන්නේ ඒ Wi-Fi එකේ network frequency band එක. 2.5 GHz වල coverage එක වැඩියෙන් බලා ගන්න පුළුවන්. හැබැයි speed එක අඩුයි. මේකම 5 GHz වල බැලුවොත් එහෙම coverage එක අඩුයි. හැබැයි අපිට speed එක වැඩි. ඒ වගේම Wi-Fi 5 network එකේ අපිට minimum 866 megabit per second speed එකක් හම්බ වෙනවා. Wi-Fi 6 එකේ බැලුවොත් එහෙම අපිට 2.5 GB per second speed එක හම්බ වෙනවා. ඒ වගේම Wi-Fi 6E එකේ බැලුවොත් එහෙම අපිට 5.4 gigabytes per second speed එකක් හම්බ වෙනවා single node එකෙන්. ඒ වගේම දැන් අලුතෙන්ම release වුණ high-end laptops වල අපිට Wi-Fi 7 බලා ගන්න පුළුවන්. මේකේ transfer speed එක බැලුවොත් එහෙම 46 GB per second. ඒ වගේම අලුතෙන් Wi-Fi 6E 6 GHz routers උත් අපිට බලා ගන්න පුළුවන්. මේවා ගොඩක් low latency and higher transfer speeds වලට use කරන ඒවා. හැබැයි Wi-Fi 6E routers වැඩි හොයාගන්න බෑ because මේවා expensive. ඒ නිසා ඔයා router එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් Wi-Fi 5 එකක් හොඳටම ඇති. පොඩ්ඩක් money spend කරන්න පුළුවන් නම් Wi-Fi 6 එකට යන්න. So next time ඔයා Wi-Fi device එකක් ගත්තා නම් මෙන්න මේක පොඩ්ඩක් double check කරගන්න. and මේ වගේ තවත් useful contents වලට laptop.lk අපිව follow කරලා තියාගන්න. Peace.